කිව්වා තායිවානයේ තියෙන බස් එකක පැසේජර් කොහොමද අපේ යාළුවට පෙන්නන්න ඕනේ කියලා. එහෙනම් අපිත් එක්ක බස් එකේ රවුමක් ගිහින් බලමු. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ බස් හෝල්ට් එකකට. මෙහි ළඟ ගමන් යද්දි පාවිච්චි කරන්න මේ වගේ කාඩ් එකක් තියෙනවා. මේකට සල්ලි දාගෙන තියාගත්තාම අපිට ඒක බස් එකට ට්‍රේන් එකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙහි හැම බස් හෝල්ට් එකකම වගේ මේ වගේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ හැම වෙලේම බස් නම්බර් එකයි ඒ බස් එක එන්න ගත වෙන වෙලාවයි ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට එන බස් එක හැම වෙලේම මෙතන කමින් සූන් කියලා බස් නම්බර් එකත් එක්ක වැටෙනවා. ඉතින් අපි යන්න හිතාගෙන ඉන්න බස් නම්බර් එක දැන් කමින් සූන් කියලා වැටුණා. ඉතින් අපි දැන් ඒ බස් එකට නැගින්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. බස් එකට නගින වෙලාවට මෙන්න මේ විදිහට කාඩ් එක ටැප් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බස් එකේ ඇතුළේ පේන්නේ. මේ තියෙන ස්ටොප් බටන් එක. මේක පාවිච්චි කරන විදිය මම ඉස්සරහට වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් එහෙනම් තායිවානේ ලස්සන බලන්නත් එක්ක ඔයාලත් අපිත් එක්ක බස් එකේ රවුමක් යමු. ඉතින් මෙයාලා විටින් විට මේ බස් එක ළඟා වෙන විශේෂ ස්ථාන මෙන්න මේ විදිහට අනවුන්ස් කරනවා. ඉතින් චයිනීස් වලට අමතරව ඉංග්‍රීසි වලත් මෙයාලා මේක කියනවා. ඔන්න අපි දැන් බහින තැනට ළඟයි. මෙන්න මේ විදිහට ස්ටොප් බටන් එක ප්‍රෙස් කරාම ඊළඟට තියෙන හෝල්ට් එකේ බස් එක නවත්තනවා. අපි බහින වෙලාවටත් මෙන්න මේ විදිහට අපේ e-කාඩ් එක ටැප් කරන්න ඕනේ. එතකොට අපේ ගමනට අදාළ බස් ගාස්තුව මේ e-කාඩ් එකෙන් කැපෙනවා. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් සහ මේ වගේ තවත් වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් අපේ channel එකට subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.